හයි ළමයි ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඔන්න මං අදත් ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන. අද මං කතා කරන්න යන්නේ වීසා ප්‍රොසෙස් එක ගැන. මොකද දැන් මැයි කියලා කියන්නේ ගොඩක් අයට ස්කෝලර්ෂිප් වලින් හරි යාලා ඇප්ලයි කරපු යුනිවර්සිටිස් වලින් හරි ඔෆර් එකක් එන කාලේ. ගොඩක් වෙලාවට ඔයාලට ඇක්සෙප්ටන්ට් එකක් මේ වෙද්දි මැයි මාසේ මැද මැයි මාසේ අග විතර වෙද්දි එනවා. එතකොට ඔයාලා ඇප්ලයි කරපු ප්‍රෝග්‍රෑම් වලට අනුව. එතකොට ඔයාලට පටන් ගන්න පුළුවන් ඔයාගේ වීසා ප්‍රොසෙස් එක. ඔයාගේ වීසා ප්‍රොසෙස් එක පටන් ගන්න කොහොමද? ඒකට ඕන ඩොකියුමන්ට් මොනවාද? ඒකට ඔයා කොහෙටද යන්න ඕනි කියන එක ගැන තමයි අද මම මේ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මම මතක් කරන්න කැමතියි මම කතා කරන්නේ ස්කෝලර්ෂිප් එකක් කොහොමද අපි ඇප්ලයි කරන්නේ කි ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රොසෙස් එක ගැන සහ ස්කෝලර්ෂිප් අප්ඩේට් ගැන තමයි මම කතා කරන්නේ. ඉතින් ඔයා අද පළවෙනි වතාවට නම් මේ වීඩියෝ එක බලන්න ඔයාලට පුළුවන් subscribe කරලා මගේ YouTube channel එකට join වෙන්න. මේ visa process එක ගැන කතා කරන්න යන්නේ මම මගේ අත්දැකීම අනුව. මම Erasmus Mundus scholarship එකකින් තමයි යුරෝප් වලට ආවේ. ඒකට මගේ ප්‍රෝග්‍රෑම් එකට අනුව මට රටවල් දෙකකට යන්න තියෙනවා. ඒතර මගේ පළවෙනි country එක තමයි මම සිලෙක්ට් කළේ හංගරි, දෙවෙනි එක විදිහට ජර්මනි. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකේ විදිහට මට පළවෙනියටම වීසා ඇප්ලයි කරන්න තිබ්බේ හංගරි වලට. එතකොට මම කළේ මගේ ඇක්සෙප්ට් ලෙටර් එක ආවයින් පස්සේ මම බැලුවා කොහොමද වීසා ඇප්ලයි කරන්න පටන් ගන්න කියලා. ඉතින් ලංකාවේ ගත්තොත් එහෙම ගොඩක් යුරෝප රටවල් වලින් ලංකාවේ එම්බසි තියෙන්නේ බොහොම කීපයක්. ෆ්‍රාන්ස්, ජර්මනි අන්න ඒ වගේ රටවල් කීපයක තමයි අපිට එම්බසි තියෙන්නේ. එතකොට මොකද කරන්නේ? ගොඩක් අය සිද්ධ වෙනවා මේ ඉන්දියාවේ තමයි අපේ රීජන් එකට අදාළ අනිකුත් එම්බසි තියෙන්නේ. එතකොට අපි කරන්න ඕනේ ඉන්දියාවට ගිහිල්ලා මේ අපේ වීසා එක හදාගන්න. ඒතර ඔයාලා ගොඩක් වෙලාවට දකින්න ඇති ෆින්ලන්ඩ්, ස්වීඩන් ඒ වගේ යන අය කරන්නේ යාලා ඉන්දියාවට ගිහිල්ලා වීසා හදා ගන්නවා. හැබැයි ඔයාට විශේෂ වාසියක් තියෙනවා. ඔයාට ස්කෝලර්ෂිප් එකක් තියෙනවා නම් ඔයා එහෙම ඉන්දියාවට යන්න ඕනේ නැහැ. ඔයාට ලංකාවේ ඉඳලා මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයා self funded කෙනෙක් නම් තමයි ඔයා ඉන්දියාවට ගිහිල්ලා ඔයාගේ ડોකියුමන්ට් බාර දීලා ඒ ඉන්ටර්විව් වලට ඉඳලා ඒව කරගන්න ඕනේ. නමුත් ඔයාට fully funded scholarship එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් ලංකාවේ ඇතුළතදීම ඔයාගේ වීසා එක හදාගන්න. ඔයාට ඒක කන්ෆර්ම් කරගන්න තියෙන්නේ මම කළේ හංගරි එම්බසි එකක් ලංකාවේ නැහැ. මුලින්ම බැලුවා හංගරි එයාලගේ එම්බසි එකට ගිහලා මුලින්ම හංගරියන් එම්බසි ඉන් ශ්‍රී ලංකා කියලා ගැහුවම එනවා වෙබ්සයිට් එකක්. ඒකට ගියයින් පස්සේ අපිට බලා ගන්න පුළුවන් එතන තියෙනවා අපේ country එක දාන්න drop down ලිස්ට් එකක් තියෙනවා. ඒකදී අපේ country එක select කළායින් පස්සේ අපිට පෙන්නනවා අපිට මේ වීසා එක හදාගන්න contact කරගන්න ඕන ළඟම තියෙන අපිට ගොඩක් ළඟම තියෙන එම්බසි එක. එතකොට මට තිබ්බේ සිංගප්පූර්, ඉන්දියා ඒ එම්බසි කීපේ තමයි තිබ්බේ. ඉතින් නිව් දිල්ලි වල එම්බසි තමයි මම තෝරගත්තේ මගේ වීසා එක ඇප්ලයි කරන්න. මොකද ඒක තමයි අපිට අදාළ එම්බසි වෙන්නේ. එතකොට මම කළේ මුලින්ම මෙන්න මේ එම්බසි එකට මේල් එකක් දාලා මේල් එකක් දැම්ම මම මෙහෙම ලංකාවේ මෙන්න මෙහෙම මගේ පෞද්ගලික විස්තර කියලා මගේ පෞද්ගලික විස්තර මගේ නම එහෙම කියලා මට මෙහෙම Erasmus Mundus full scholarship එකක් grant වෙලා තියෙනවා මගේ පළවෙනි country එක හංගරි. එතකොට මම කොහොමද මගේ වීසා process එක කරන්නේ? ඒකට මම ඉන්දියාවට එන්න ඕනද? එහෙම නැත්නම් මට කොහොමද මේක සිද්ධ වෙන්න ඕනේ කියලා මම මුලින්ම එහෙ ඔෆිස් එකට එහෙ ඉන්දියන් ඔෆිස් එකට මම මේල් එකක් දාලා මගේ ඇක්සෙප්ටන්ස් ලෙටර් එක මගේ ස්කෝලර්ෂිප් ලෙටර් එකේ සේරම එකට ඇටච් කළා. ඊට පස්සේ මම එහෙම දැම්මයින් පස්සේ යාලා දවස් දෙකකින් විතර මට රිප්ලයි කළා. ෆුල් ස්කෝලර්ෂිප් එකක් මට මේ තියෙන නිසා ඉන්දියාවලට එන්න ඕනේ නැහැ. ලංකාවේ VFS එකට ගිහිල්ලා මට මේ මගේ process එක කරගන්න පුළුවන්. VFS එකට අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ. මම VFS එකට යන දවසක් අපොයින්ට්මන්ට් එකක් දාලා ඉල්ල ගන්න ඕනේ. අපොයින්ට්මන්ට් එක මට ඉන්දියාවලින් තමයි දෙන්නේ. හැබැයි මම ඔය ඊමේල් එක දැම්මේ ගොඩක් මට මතක විදිහට අප්‍රේල් මුල වගේ. මොකද මගේ ඇක්සෙප්ට් ලෙටර් එක මට ආවා මාර්ච් මුල. එතකොට මම අප්‍රේල් වල තමයි මෙන්න මේ ඊමේල් එක දැම්මේ. එතකොට එයාලා කිව්වා දැම්ම කාලය වැඩි මේ වීසා ඇප්ලයි කරන්න මැයි මාසේ අග ඉන්දියන් එම්බසි එකට ආයි මේල් එකක් දාන්න. එතකොට එයාලා මං වෙනුවට අපොයින්ට්මන්ට් එකක් දාලා දෙනවා VFS එකට. එතන මට තියෙන මේ වෙලාවට ගිහලා මගේ ડોකියුමන්ට් සබ්මිට් කරන්න. ඊළඟට මට මෙන්න මේ ඊමේල් එක ඇවිල්ලා දවස් කිහිපයකට පස්සේ මම ගියා VFS එකට. මොකද හරියටම process එක කොහොමද කියලා දැනගන්න. මට දැනගන්න ඕන වුණා මම සබ්මිට් කරන්න ડોකියුමන්ට් මොනවාද කියලා වීසා එකට. මොකද මම ජොබ් එකක් කරන ගමන් අතරතුර හිටියේ. එතකොට වීසා එක මට හෙට මේ ડોකියුමන්ට් බාර දෙන්න කිව්වොත් එහෙම මට ડોකියුමන්ට් හදාගන්න දිග නිවාඩුවක් දාලා කාලයක්
හදාගන්න අමාරු නිසා. ඒ නිසා මම VFS එකට ගියා. ගිහිල්ලා එයාලා VFS එකේ මට හංගරියන් එම්බසි එකට අදාළ කන්සියුලර් සෙක්ෂන් එක තියෙන තැනට එයාලා යන්න දුන්නා. ඊට පස්සේ මම එතන ගිහිල්ලා හොයාගත්තා මට ඕන ඩොකියුමන්ට්ස් මොනවද. ඊට පස්සේ එතනින් මට දුන්නා ඇප්ලිකේෂන් ෆෝම් එක. මේක ෆිල් කරන්න ඕනේ. මේක මම අපොයින්ට්මන්ට් එක ඩේට් එක දවසට ඇවිල්ලා සබ්මිට් කරන්න ඕනේ ඇප්ලිකේෂන් ෆෝම් එකත් එක්ක. තව මොනවද ඕන ඩොකියුමන්ට්ස් කියලා එයාලා මට වෙනම ලිස්ට් එකක් දුන්නා. එතකොට ඒ ලිස්ට් එකේ මම හිතනවා මේක ගොඩක් රටවල් වලට කොමන් වෙන්නේ නැති කියලා. එතකොට ඒ එම්බසි අපි ඇප්ලයි කරන රටේ වීසා එකට අදාළ වීසා ඇප්ලිකේෂන් ෆෝම් එක අනිවාර්යෙන් අපි ෆිල් කරන්න ඕනේ. ඊට පස්සේ පොලිස් ක්ලියරන්ස් රිපෝට් එකක් එයාලා ඉල්ලුවා. ඊට අමතරව IELTS හරි මොන හරි එහෙම IELTS කියලා මෙන්ෂන් කරලා තිබ්බේ නැහැ. මොකද හංගරි ගොඩක් යුරෝපියන් රටවල් ගත්තොත් එහෙම යාලා ඉංග්‍රීසි කතා කරන රටවල් නෙමෙයි. ඒ නිසා යාලා ඉල්ලලා තිබ්බේ ඉංග්‍රීසි ප්‍රොෆිෂියන්සි ලෙටර් එකක්. ඊට පස්සේ ඇක්සෙප්ටන්ස් ලෙටර් එක යුනිවර්සිටි එකේ. ඊට පස්සේ ඔයාගේ කොහොමද මූල්‍ය මේ ඔයාගේ සල්ලි ඔයාගේ මූල්‍ය බෑග්ග්‍රවුන්ඩ් ෆයිනෑන්ෂියල් බෑග්ග්‍රවුන්ඩ් එක පෙන්වන ඩොකියුමන්ට් එකක්. ඒකට යාලා ඉල්ලන්නේ මාස 6ක බැංක් රිපෝට් එකක්. එතකොට ඔයා ඒකෙදී ඔයා self funded විදිහට යනවා නම් මේ report එකේ ලොකු ගාණක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන block account එකක් විදිහට හදලා ලොකු ගාණක් පෙන්වන්න ඕනේ. ඔයා ඒ රටට ගිහිල්ලා ඉන්න කාලේ මෙන්න මේ සල්ලි වලින් ඔයාට ජීවත් වෙන්න ඇති කියලා. නමුත් ඔයාට scholarship එකක් තියෙනවා නම් ඔයා financial report එකක් දෙන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් ඒකට ඔයාට හම්බෙච්ච scholarship letter එක දෙන්න. ඊට පස්සේ එයාලා මගෙන් ඉල්ලුවා මොටිවේෂන් ලෙටර් එකක් ඉල්ලුවා. ඊට අමතරව ෆොටෝස් ප්‍රින්ට් කරපු ෆොටෝස් කීපයක්. ඊට අමතරව තව මට තිබ්බා හෙල්ත් ඉන්ෂුරන්ස් එකේ අනිවාර්යයි. එතකොට මගේ ස්කෝලර්ෂිප් එකේම මට හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් හම්බුණා. එතකොට මම කළේ ඒක ප්‍රින්ට් කරලා ඒක තමයි එතෙන්ට ඒ වෙනුවට බාර දුන්නේ. ඊට අමතරව එයාලා මගෙන් ඉල්ලුවා හැබැයි මේක වෙන රටවල් වල ගොඩක් දැන් මම දන්නා ඉන්නවා ජර්මන් ඉතාලි එහෙම ගියපු අය. එයාලගෙන් මෙහෙම ඩොකියුමන්ට් එකක් ඉල්ල තිබ්බේ නැහැ. ඒ උනාට මගෙන් ඉල්ලුවා ඩමි ටිකට්ස්. ඒ කියන්නේ මම මේ ෆ්ලයිට් එකේ යනවා කියන එක අප්‍රූව් කරන්න ඩමි ටිකට්ස් එයාලා ඉල්ලුවා. ඩමි ටිකට්ස් මම කතා කරන්න එක පස්සේ කොහොමද ඩමි ටිකට්ස් හදාගන්නේ කියලා. එතකොට මම මේ දැනට කතා කරන ඩොකියුමන්ට් ලිස්ට් එක ගැන ඩමි ටිකට්ස් තිබ්බා. ඊට පස්සේ ඔයාලට මට තිබ්බා ට්‍රැවලින් ඉන්ෂුරන්ස් එකක්. මාස 3කට වළංගු ට්‍රැවලින් ඉන්ෂුරන්ස් එකක් ඉදිරිපත් කරන්න. ඊට අමතරව මගේ এডুকেෂන් සර්ටිෆිකේට්ස් ඒ කියන්නේ O level A level ඊට පස්සේ යුනිවර්සිටි එකේ මගේ බැචලර් සර්ටිෆිකේට් එක ඊට පස්සේ ට්‍රාන්ස්ක්‍රිප්ට් අන්න ඒ ටික තිබ්බා. ඊට අමතරව තිබ්බා මගේ බර්ත් සර්ටිෆිකේට් එකේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකක් දෙන්න. අන්න ඒ ඩොකියුමන්ට්ස් ටික තමයි මට තිබ්බේ. හැබැයි හංගරියන් එම්බසි එකේ කියන්නේ හංගරියන් වීසා එකට ඇප්ලයි කරනවා නම් ගොඩක් ඩොකියුමන්ට්ස් චෙක් ලිස්ට් එකේ ගොඩක් ඩොකියුමන්ට් තිබ්බා. හැබැයි මට ස්කෝලර්ෂිප් එකක් තියෙන නිසා යාලා කිව්වා අන්න ඒ ඩොකියුමන්ට්ස් ටික විතරයි මට ඕනි කියලා. ඊළඟට මම VFS එකකින් ඒ විස්තර ටික දැනගෙන ඊට පස්සේ මම හිමීට මගේ ඩොකියුමන්ට්ස් හදාගන්න පටන් ගත්තා. දැන් මම කතා කරන්න යන්නේ ඊට පස්සේ මම කොහොමද මගේ අපොයින්ට්මන්ට් එක හදාගත්තේ කියලා. ඊළඟ මම මේ මාසේ අග එයාලා කියපු දවස්වල ආයි ඉන්දියන් එම්බසි එකට මේල් එකක් දැම්මා. මේල් එකක් දැම්මම ඊපස්සේ එයාලා මට ඩේට් එකක් දුන්නා. මෙන්න මේ ඩේට් එකට ගිහිල්ලා PFS එකේ මෙන්න මේ වෙලාවට ගිහිල්ලා මගේ ඩොකියුමන්ට් එක බාර දෙන්න. ඒකට ඩොකියුමන්ට් චෙක් ලිස්ට් එකත් එයාලා එවලා තිබ්බා. ඒත් එක්කම එයාලා ඇප්ලිකේෂන් ෆෝම් එකත් ඇටච් කරලා වෙලා තිබ්බා. එතකොට මම දැන් කලින්ම ඩොකියුමන්ට්ස් ටික හදාගෙන හිටපු නිසා ඒ විදියට ගිහිල්ලා මගේ ඩොකියුමන්ට්ස් ටික VFS එකට බාර දුන්නා. හැබැයි මට වෙනස්කම් කීපයක් තිබේවා තමයි VFS එකෙන් ෆයිනෑන්ෂියල් රිපෝට් එකක් ඉල්ලුවා. හැබැයි මට ඉන්දියන් එම්බසි එකෙන් එවපු චෙක් ලිස්ට් එකේ ෆයිනෑන්ෂියල් රිපෝට් එකක් ඊළඟට තිබ්බේ නැහැ. ඒ නිසා මම VFS එකට දුන්නේ නැහැ. හැබැයි එයාලා කිව්වා ඒක තියෙනවා නම් හොඳයි කියලා. මාස 6ක බැංක් රිපෝට් එකක් තියෙනවා නම් හොඳයි කියලා. මට ඒ වෙලාවෙ තිබ්බේ නැති නිසා මම ඒක ඉදිරිපත් කළේ නැහැ. ඊට අමතරව ඒ වගේ ඩමි ටිකට්ස් ඉල්ලලා තිබ්බේ නැහැ ඉන්දියන් එම්බසි එකේ. හැබැයි VFS එකේදී මට කිව්වා ඩමි ටිකට් එකක් ඕනි කියලා. ඒ වගේ පොඩි වෙනස්කම් තිබ්බා. හැබැයි මං එදා ගිහිල්ලා ඒ ඩොකියුමන්ට්ස් ටික බාර දීලා මගේ වීසා එකේ එයාලා ඒ වෙලාවේ අපි ගන්න ඩොකියුමන්ට් සෙට් එකේ ෆොටෝකෝපිස් උත් ඉල්ලනවා. එතකොට ඔයාගේ දෙනින් යද්දිම ෆොටෝකෝපි සෙට් එකක් වෙනම අරන් යන්න. ඒකට ඒ ෆොටෝකෝපි සෙට් එකයි ඔරිජිනල් ඩොකියුමන්ට් සෙට් එකයි තමයි බාර දෙන්නේ. අනිවාර්යෙන් මතක් කරලා ඔයාගේ පාස්පෝර්ට් එක අරන් යන්න ඕනේ. මට ඒක අමතක වුණා. පාස්පෝර්ට් එකේ පිටු මුල් පිටු 6
ප්‍රින්ට් කරලා ඉල්ලුවා. නැත්තම් සමහර එම්බසි වල ඉල්ලනවා මුළු පාස්පෝර්ට් එකේම ප්‍රින්ට් අවුට් එකක් ඉල්ලනවා. ඒකේ ඔරිජිනල් එකයි ඔයා ඒ පාස්පෝර්ට් එකේ ඒ කොපි එකයි අරන් යන්න ඕනේ. ඊට පස්සේ කෝකටත් කිව්වා වගේ නැෂනල් ID කාඩ් එකේ ෆොටෝකොපි එකක් අරන් යන්න. ඒක මගේ ඉල්ලලා තිබ්බේ නැහැ නැෂනල් ID කාඩ් එක ෆොටෝකොපි එකක්. හැබැයි මං ගාව තිබ්බා මගේ මම ස්කෝලර්ෂිප් වලට ඇප්ලයි කරනකොට හදාගෙන තිබ්බා. මගේ ID කාඩ් එක මම ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් කරලා ඒ ડોකියුමන්ට් එකක් මට තිබ්බා. මං ඒකත් සබ්මිට් කළා. VFS එකට ගිහලා. හැබැයි ඒක යාළුවා ඉල්ලලා තිබ්බේ නැහැ. ඒ වුණාට මම ඒක මම යර්ති ඒක අරන් ගියා. ඊළඟට යාළුවා ඒකත් ගත්තා. ඔයාලා මෙන්න මේ වැටික් කරගන්නකොට මම රෙකමන්ඩ් කරනවා ටිකක් කලින් කරගන්න කියලා. මොකද අපි VFS එකට බාර දුන්නායින් පස්සේ එයාලා ඒ සැනින්ම ඉන්දියාවලට ඒක යවන්නේ නැහැ. මොකද ඉන්දියාවලදී තමයි අපේ ડોකියුමන්ට්ස් එක ප්‍රොසෙස් වෙන්නේ. එතකොට ඒකට සතියක් විතර කාලයක් යනවා අපේ ડોකියුමන්ට් VFS එකෙන් බාර අරගෙන ඉන්දියාවලට යවන්න. ඊට පස්සේ තමයි එයාලා අපේ ડોකියුමන්ට්ස් ප්‍රොසෙස් කරන්න පටන් ගන්න. ඔයා මේ VFS එකට ડોකියුමන්ට්ස් බාර දුන්නා බාර දීලා ඔයාගේ සල්ලි ගෙවුවායින් පස්සේ ඔයාට හම්බ වෙනවා ඔයාගේ වීසා එකේ ප්‍රෝග්‍රස් එක ඔයාට බලා ගන්න පුළුවන්. ඔයාට ෆලෝ අප් කරන්න පුළුවන්. ඔයාට හම්බ වෙනවා පින් කෝඩ් එකක් වගේ එකක්. එතකොට ඔයා ඒක බාර දුන්න වෙලාවෙම ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා. මේක තමයි ඔයාගේ කෝඩ් එක. ඔයාගේ දැන් ඔයා VFS එකට ඔයාගේ ડોකියුමන්ට්ස් බාර දුන්නා කියලා. ඊට පස්සේ මම බාර දීලා සතියකට විතර පස්සේ මට මැසේජ් එකක් ආවා ඉන්දියාවට ගියා කියලා. ඊට පස්සේ ඉන්දියාවට ගිහලා දවස් දෙකකින් විතර පස්සේ මට මැසේජ් එකක් ආවා ආයිම ඒක ප්‍රොසෙස් කරන්න පටන් ගත්තා කියලා. ඊළඟට මේ මැසේජ් එක ඇවිල්ලා දවස් 5කට විතර පස්සේ මට ආයි මැසේජ් එකක් ආවා ඉන්ටර්විව් එකට. එතකොට ඔයාට ඊමේල් එකකුත් එනවා. මට VFS එකෙන් කෝල් කරලත් ආයි දැනුවත් කළා. මෙන්න මේ දවස් මෙන්න මේ වෙලාවට ඔයාට වීඩියෝ කොන්ෆරන්ස් එකක් විතර ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒකට VFS එකට යන්න ඕනේ. එහෙම නැතුව අපිට අපේ ගෙදර ඉඳලා එක වීඩියෝ කොන්ෆරන්ස් එකට ඉන්න බෑ. VFS එකට යන්න ඕනේ. ඊට පස්සේ මම එදා VFS එකට ගිහිල්ලා මගේ ඉන්ටර්විව් එකට ෆේස් කළා. දැන් මම කතා කරන්න පටන් ගන්න යන්නේ මොනවාද මේ ડોකියුමන්ට් එකින් එක ගැන කොහොමද ඒව හදාගන්නේ කියලා. මුලින්ම ඔයාගේ මම හිතනවා ඔයාලා ඕල් වෙල් ඒ ලෙවල් සර්ටිෆිකේට් ඔයාට ස්කෝලින් හම්බෙච්ච සර්ටිෆිකේට් එක නෙමෙයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අරගෙන ඒ අර රාජ්‍ය ලාංඡනයේ තියෙන සර්ටිෆිකේට් එක අරගෙන ඔයාට පුළුවන් ඒක වෙබ්සයිට් එක through ඇප්ලයි කරන්න. ඔයා එතෙන්ට යන්න ඕනේ නැහැ. වෙබ්සයිට් එකට ඇප්ලයි කරලා ඔයාගේ විභාග අංකය දාලා ඒක දැම්මම පස්සේ ඔයාගේ පේමන්ට් එක මට මතක විදිහට රුපියල් 300 ගාණක් අන්න ඒ වගේ ගාණක් පේ කළායින් පස්සේ ඔයාගේ ගෙදරටම ඔයාගේ සර්ටිෆිකේට් එක ගෙන්න ගන්න පුළුවන්. ඊට අමතරව හැබැයි ඔයා වීසා එකකට ඇප්ලයි කරද්දී මෙන්න මේ සර්ටිෆිකේට් එක පිළිගන්නේ නැහැ. ඔයා කරන්න ඕනේ මේක ඉමිග්‍රේෂන් ඔෆිස් එකට ගිහිල්ලා මේක through සර්ටිෆිකේට් එකක් කියලා සර්ටිෆයි කරගන්න ඕනේ. එහෙම නැතුව ඔයා ඒක වීසා එකට බාර දුන්නාට ඒක යාළුවා පිළිගන්නේ නැහැ. හැබැයි ඔයාට මේක කරන්න පුළුවන් වෙබ්සයිට් එක through කරන්නත් පුළුවන් නැත්නම් ඔයාට ෆිසිකල් ගිහිල්ලා කරගන්නත් පුළුවන්. ඔයා වෙබ්සයිට් එකෙන් කරනවා නම් ඔයා දැන් අධ්‍යාපන අමාත්‍යාංශයට රික්වෙස්ට් එකක් කරනවා වගේ එල්වෙල් සර්ටිෆිකේට් දෙන්න කියලා. ඒක ආවයින් පස්සේ එතනම ඔයාට තියෙනවා තව ඔප්ෂන් එකක්. ඔයාට මේක ඉමිග්‍රේෂන් ඔෆිස් එකකින් සර්ටිෆයි කරගන්නත් ඕනේද කියලා. ඒතර ඔයාට පුළුවන් ඒක ටික් කරලා yes කියලා දීලා එතනට ඇඩිෂනල් පේමන්ට් එකක් තියෙනවා. මට මතකද රුපියල් 700 ගාණක් මම පේ කළේ. ඒක 700 ගාණ පේ කළායින් පස්සේ ඔයාට පුළුවන් එතකොට එයාලා ඒක එහෙමම ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකට යවන්න. ඒතර ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකට ගියායින් පස්සේ ඔයාට හම්බ වෙන්නේ සොෆ්ට් කොපි එකක් තමයි හම්බ වෙන්නේ. ඔයාට හાર્ඩ් කොපි එකක් හම්බ වෙන්නේ නැහැ. කොහොමත් ඔයා ෆිසිකල් ගියත් ඔයාට ඒක හම්බ වෙන්නේ සොෆ්ට් කොපි එකක් විදියට. ඔයාට ආගමන ඉමිග්‍රේෂන් ඔෆිස් එකකින් දෙන සර්ටිෆිකේට් එක හම්බ වෙන්නේ හાર્ඩ් කොපි එකක් විදියට නෙමෙයි. එතකොට ඒ ප්‍රොසෙස් එකට සාමාන්‍ය සති එකමාරක් විතර යනවා. එතකොට ඔයාට ඊමේල් එකක් එනවා. ඔයාගේ මේ O level සර්ටිෆිකේට් දෙක රෙඩි. ඔයාට ඩවුන්ලෝඩ් කරගෙන print out එකක් ගන්න තමයි තියෙන්නේ. එහෙම නැතුව දැනටමත් ඔයාගේ O level සර්ටිෆිකේට් එක ඔයා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අරගෙන නම් තියෙන්නේ. එහෙනම් ඔයාට දැන් තියෙන සර්ටිෆයි කරගන්න ඉමිග්‍රේෂන් ඔෆිස් එකට ගිහලා. ඔයා මුලින්ම කරන්න ඕනේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා 100 ගාණක් 160 ගාණක් වගේ තමයි මට මතක. ඔයා ගිහිල්ලා ඒකෙන් ඔයාට අපොයින්ට්මන්ට් ඩේට් එකක් දාගන්න ඕනේ. ඔයා එතකොට ඔයාට තියෙනවා මොකද්ද ඔයාගේ පර්පස් එක. ඒතකොට ඔයා දෙන්න ඕන ඔයාගේ සර්ටිෆිකේට් through copy කරගන්න කියලා. ඒතකොට ඔයා ඒ දුන්නායින් පස්සේ ඔයාගේ අපොයින්ට්මන්ට් එක ක්‍රියේට් වෙනවා. ඔයා ඒ අපොයින්ට්මන්ට් නම්බර් එකත් එක්ක ඒ දවසට ඒ වෙලාවට ගිහිල්ලා ඔයාගේ ඔරිජිනල් සර්ටිෆිකේට් එක අරන් යන්න ඕනේ. එතකොට එතෙන්ට ගියයින් පස්සේ යාලා ඒකත් එක්ක කම්පෙයාර් කරලා ඔයාට සර්ටිෆයි කරපු ආයි ඩොකියුමන්ට් එකක් ඊමේල් එකට තමයි එවන්නේ. ඔයාගේ අතට ඒක හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔයා එතන පේමන්ට් එක කළායින් පස්සේ එක ඩොකියුමන්ට් එකකට මම කරනකොට 1200 ගාණේ තමයි යාලා මේ
ගත්තේ. එතකොට ඔයාට ඒ ගාන ගෙවලා ඔයාගේ සර්ටිෆිකේට් එක මෙව කරගන්න පුළුවන්. එතකොට ඔයාගේ O level A level සර්ටිෆිකේට් එක අන්න ඒ විදිහට තමයි යන්නේ. ඒ වගේම තමයි ඔයාගේ බැචලර් සර්ටිෆිකේට් එකටයි ඔයාගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකටයි ඔයා මෙන්න මේ වැඩේ කරගන්න ඕනේ. බැචලර් සර්ටිෆිකේට් එකටයි ඔයාගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකටයි ඔයාට අධ්‍යාපන අමාත්‍යාංශය හරහා කරගන්න බෑ. මේකට ඔයා අනිවාර්යෙන් යන්න ඕනේ. එතකොට ඔයා මේකට මං හරි කිව්වා වගේ අපොයින්ට්මන්ට් එකක් දාලා ඒ දවසට ගිහලා ඔයාගේ සර්ටිෆිකේට් දෙක through copy කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාගේ මොන හරි සර්ටිෆිකේට් එකක් වීසා process එකට බාර දෙන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් ඔයා ගිහිල්ලා ඒක ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් through copy කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ සර්ටිෆිකේට් එකක් වැලිඩ් සර්ටිෆිකේට් එකක් විදියට පිට රටකදී, ඒ කියන්නේ ඔයා ඒ වගේ ලීගල් process එකකදී පිළිගන්නේ නැහැ. ඒ නිසා ඔයා මේ education certificates වලට අමතරව මොකක් හරි certificate එකක් ඔයාට legalize කරගන්න ඕනේ නම් ඒ process එක තමයි තියෙන්නේ. හැබැයි ඔයාගේ IELTS certificate එක එහෙම කරගන්න ඕනේ නෑ. මොකද IELTS certificate එකේ පහළ certificate එකේ පහළ barcode එකක් තියෙනවා. ඒතර ඒක read කළායින් පස්සේ ඒක ඔයාගේද ඇත්තම ඔයාගේ certificate එකද කියලා එයාලට හොයාගන්න පුළුවන්. ඒ නිසා එතකොට අර immigration department එකෙත් කරන්න අන්න ඒ වගේ barcode එකක් ඔයාගේ certificate එකට emboss කරන එක තමයි කරන්නේ. එතකොට IELTS certificate එකේ ප්‍රශ්නයක් නැහැ. ඔයාට IDP එකෙන් හරි ඔයාගේ British Council එකෙන් හරි හම්බ වෙච්ච certificate එක direct දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් English proficiency test එකට ඔයාගේ university එකකින් ඔයා bachelor එක කළේම අවුරුදු 4ක් English වලින් කියලා ඔයාට ගන්න පුළුවන් English proficiency certificate එක. ඒතර ඔයාට ඒක දෙන්නත් පුළුවන්. ඔයාගේ visa process එකට. මම IELTS කරන්න තිබ්බ නිසා මම IELTS certificate එක තමයි මගේ English proficiency එයාලා ඉල්ලලා තිබ්බ document එකට upload කළේ. ඊට පස්සේ මම කතා කරන්නේ තවත් වැදගත් document එකක් ගැන. ඒක තමයි police clearance report එක. එතකොට මේ police clearance report එක ලංකාවේ ඇතුළේ job එකට apply කරද්දී සමහර අයගේ interview එකට යද්දී police clearance report එකක් ඉල්ලනවා. හැබැයි මේකයි ඔයා පිට රටකට වීසා එකකට ඇප්ලයි කරද්දි ගන්න පොලිස් ක්ලියරන්ස් රිපෝට් එකයි දෙක. ඒතර මේක විදේශගත වෙන අයට කියලා වෙනම කැටගරි එකක් තියෙනවා. ඔයාට මේ පොලිස් ක්ලියරන්ස් රිපෝට් එකත් ඔයාට වෙබ්සයිට් එක through ඇප්ලයි කරන්න පුළුවන්. ඔයා එතෙන්ට යන්න ඕනේ නැහැ. මට මතක ඉතින් මේකට 5000 ගාණක් යනවා. හැබැයි මාස 3ක් යනවා මේ ක්ලියරන්ස් රිපෝට් එක ඔයාට එන්න. එතකොට ඒක තමයි මම කිව්වේ ඔයා වීසා එක ප්‍රොසෙස් කරන්න කලින් අර BFS එකට ගිහිල්ලා ඕන ડોකියුමන්ට්ස් අහගත්තයින් පස්සේ ඔයාට ඒ ડોකියුමන්ට්ස් ප්‍රිපෙයාර් කරගන්න පුළුවන්. එතකොට මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ දෙන්න තියෙනවා ඔයා යන රට මොකක්ද කියලා. ඒ රට මේ මෙන්ෂන් කළා තමයි යාලා පොලිස් ක්ලියරන්ස් රිපෝට් එක නිකුත් කරන්නේ. එතකොට මම දැන් මේ රිපබ්ලික් ඔෆ් හංගරි. එතකොට ඒ සිලෙක්ට් කරන්න තියෙනවා drop down list එකෙන් සිලෙක්ට් කරන්න තියෙනවා මොන රටටද ඔයාට මේක ඕනි කියලා. එහෙම කරලා ඇප්ලයි කරායින් පස්සේ පොලිස් ක්ලියරන්ස් රිපෝට් එකේ ඔයාට වීසා එකට ඇප්ලයි කරද්දී පොලිස් ක්ලියරන්ස් රිපෝට් එක ගන්න බැරි වුණොත් එimhe මාස 3ක් යන්නේ, ඒ කියන්නේ මාස 3ක් ඉන්න බෑ. ඔයා ඊට කලින් මේ වීසා එකට ඇප්ලයි කරන්න ඕනේ. එහෙමනම් ඔයාට කරන්න පුළුවන් ඔයා මේ පොලිස් ක්ලියරන්ස් රිපෝට් එක ගන්න ගෙවපු රිසිට් එක print කරගෙන ඒක ඔයාට පුළුවන් ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකට ගිහලා සර්ටිෆයි කරගන්න. එතකොට ඒක පිළිගන්නවා VFS එකෙන් පොලිස් ක්ලියරන්ස් රිපෝට් එක වෙනුවට. මොකද ඒකෙදී යාලට මං හිතනවා ඇක්සස් තියෙනවා කියලා අපේ ඒ රිපෝට් එකේ තියෙන data බලන්න. මොකද මම වීසා එක ඇප්ලයි කරලා මගේ පොලිස් ක්ලියරන්ස් රිපෝට් එක මට ඇවිල්ලා තිබ්බේ නැහැ. මම කළේ මට ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් සර්ටිෆයි කරගන්නත් බැරි වුණා. මම කළේ අර මගේ රිසිප්ට් එක ගිහිල්ලා කෙලින්ම VFS එකට බාර දීපු එක. හැබැයි මම වීසා එකට ඇප්ලයි කළා මගේ ඉන්ටර්විව් එකට කලින් මට පොලිස් ක්ලියරන්ස් රිපෝට් එක මගේ ගෙදරට ආවා. ඇත්තට මාස 3ක් ගියේ නැහැ. ඊට වඩා පොඩි කාලයකදී ආවා. මම කෝකටත් ඉන්ටර්විව් එකට යද්දි මගේ ක්ලියරන්ස් රිපෝට් එක අරන් ගියා. යාලා ඇහුවොත් එහෙම ඒ වෙලාවේ බාර දෙන්න. ඒ කියන්නේ ඒ වෙලාවේ මට යාලට පෙන්වන්න පුළුවන් නිසා. හැබැයි යාලා එහෙම ඇහුවේ නෑ මේ ડોකියුමන්ට් එක අඩුයි කියලා. ඒ නිසා මම ඒක දුන්නේ අර මම කරපු පේමන්ට් එකේ රිසිප්ට් එක තමයි දුන්නේ. ඊට පස්සේ මම කතා කරන්නේ හරියම බේසික් ඩොකියුමන්ට්ස් එකක් ගැන. එකක් තමයි මොටිවේෂන් ලෙටර් එක. මම දන්නේ මේක අනිත් රටවලටත් ඉල්ලනවාද කියලා. හැබැයි හංගරි එම්බසි එකකින් මගෙන් ඉල්ලුවා මොටිවේෂන් ලෙටර් එක. කියන්නේ මම සිලෙක්ට් වෙච්ච ප්‍රෝග්‍රෑම් එකට මම ලිව මොටිවේෂන් ලෙටර් එකේ ෆොටෝකොපි එකකුයි ෆොටෝකොපි එකකින් ඔරිජිනල් එකක් නැහැ නේද? ඒ දෙක තමයි ෆොටෝකොපිස් දෙකක් තමයි ඉල්ලුවේ. මම ඒක සබ්මිට් කළා. ඊට අමතරව වගේ CV එකක් ඉල්ලනවා. එතකොට මං ගාව තිබ්බේ මගේ ඇකඩමික් CV එකක්. එතකොට යාලා ඒක ඇක්සෙප්ට් කළා. ඔයා මොන විදිහේ CV එකක් වාට තිබ්බත් ඔයාට පුළුවන් ඔයාගේ CV එක
print කරලා දෙන්න. එතකොට ඒකේ print outs දෙකක් ඕනේ. මොකද යාලා photocopy තව extra copy set එකක් ඉල්ලන නිසා. එතකොට මෙන්න මේ document දෙක හරීම ලේසි document දෙකක්. දැන් අපි කතා කළා වගේ educational certificates ගැන, police clearance report එක ගැන, CV එක ගැන, ඒ වගේම motivation letter එක ගැන. ඊට අමතරව ඔයාලට දෙන්න තියෙනවා health insurance එක ගැන. health insurance. එතකොට මම කලේ මගේ health insurance එක මට ස්කෝලර්ෂිප් එකෙන් එපු එක print කරලා දුන්නා. එහෙම නැතුව ඔයා self funded apply කරන ළමෙක් නම් කොහොමද health insurance එක පෙන්වන්නේ කියන එක මම හරියටම දන්නේ නැහැ. මොකද ඒකට ලංකාවේ health insurance එකක් හරියන්නේ නැහැ කියලා මම අනිවාර්යෙන් දන්නවා. මොකද ඔයා ඒ රටේ ඉන්ෂුරන්ස් එකක් තමයි ඔයාලට පෙන්වන්න ඕනේ. එතකොට ඒකේ process එක ඇත්තටම මම දන්නේ නැහැ. ඒතර මම කළේ අර විදිහට. ඊට පස්සේ යුනිවර්සිටි එකෙන් acceptance letter එක මම දුන්නා. ඊට පස්සේ මගේ scholarship එකේ acceptance letter එකේ print කරලා දුන්නා. ඊට අමතරව මම 6 month bank statement එකක් දුන්නේ නැහැ. මොකද මම scholarship එකේ letter එක තමයි එතන submit කළේ. ඉතින් ඔයාට පුළුවන් නම් ඒකත් අරන් ගියාට කමක් නැහැ. ඔයාට scholarship එකක් තිබ්බත් මට හිතෙනවා ඒක වඩා හොඳයි කියලා. ඔයාට බැංක් සර්ටිෆිකේට් එකක් මාස 6ක හැබැයි ලක්ෂයක් ඒ වගේ පොඩි ගාණක් තියෙනවා නම් මම හිතන්නේ ඒක දෙන එක හොඳයි කියලා. ඔයාට ලක්ෂ 20ක් ඒ වගේ ටිකක් වැඩිපුර ගාණක් පෙන්නන්න පුළුවන් නම් ඔයාට පුළුවන් මාස 6ක් පස්සට වගේ බැංක් ස්ටේට්මන්ට් එකක් දෙන්න. ඊට පස්සේ තියෙන ડોකියුමන්ට් එක තමයි මම ඉදිරිපත් කරපු ඊට පස්සේ ડોකියුමන්ට් එක තමයි මේ ඩමි ටිකට්ස් කියන්නේ මොනවා ඩමි ටිකට්ස්. ඒක ඩමි ටිකට් එකක් කියලා කියන්නේ ඔයා ෆ්ලයිට් එකේ ටිකට් එක බයි කරන්නේ නැහැ. හැබැයි ඔයාට පුළුවන් පොඩි ගාණක් ගන්න. මම ගද්දී ඒක රුපියල් 3000කට තමයි මම ඩමි ටිකට් එක ගත්තේ. ඒ වගේ ගාණක් ගෙවලා ඔයාට පුළුවන් මෙන්න මේ සීට් එක මට මං වෙනුවෙන් රිසර්ව් කරලා තියෙනවා වගේ අන්න ඒ වගේ ප්‍රූෆ් එකක් ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේක කරගන්න පුළුවන් ඔයා ශ්‍රී ලංකන් එයාලයින්ස් හරි මොකක් හරි එයාලයින් එකක් කරා නම් මේක ඔයා යන්නේ. හැබැයි ඔයා ඒ ෆ්ලයිට් එකේ නෙමෙයි වෙන්න පුළුවන් ඇත්තටම යන්නේ. ඔයාට පුළුවන් ওই ලංකාවේ තියෙන ටිකටින් ෆර්ම් එකකට ගිහිල්ලා ඔයා එයාලත් එක්ක ජොයින් වුණාට කමන්නේ. ඔයා ඇත්තටම apply කරනකොට හැබැයි ඒ ඔයාගේ ඩමි ටිකට් එක හදාගන්න ඔයාලට පුළුවන් එයාලගේ ටිකටින් ෆර්ම් එකට ගිහිල්ලා ඒ හංගරි රටට මෙන්න මේ කාල සීමාව ඇතුළත ඔයාගේ සැප්තැම්බර් නම් ඉන්ටේක් එක පටන් ගන්න ඔයාලට පුළුවන් සැප්තැම්බර් 1 වෙනිදා නැත්තම් ඊට කලින් මාසයේ අග දවසකට ඩමි ටිකට්ස් හදාගන්න. ඒතර එයාලට කිව්වන් පස්සේ එයාලා ඔයාට print කරලා දෙනවා ටිකට් එකක් ඒක රිසිප්ට් එකත් ඒක. ඒතර ඔයාට පුළුවන් ඒක එතනට සබ්මිට් කරන්න. ඊට පස්සේ travel insurance එකක් මම හිතනවා මේක අනිවාර්යයි ගොඩක් අයට මේක ඉල්ලනවා කියලා. මාස 3කට travel insurance එකක් තමයි යාලා ඉල්ලන්නේ. ඒතර travel insurance එකත් ඔයාට පුළුවන් ලංකාවේ තියෙන ඉන්ෂුරන්ස් කම්පැනි වලින් ගන්න. මාස 3ක මම ගත්තේ රුපියල් 11000ක්ද කොහොමද මට ඒකට ගියා travel insurance එක ගන්න. මොකද කියන්නේ ඔයාට තියෙන එක එක පැකේජ් තෝරගන්න. ඒතර මේක ඇත්තරම ස්කෝලර්ෂිප් එකට කියන්නේ යුනිවර්සිටි එකට සම්බන්ධයක් නෙමෙයි. ඔයා travel කරන අතරතුර ඔයාගේ luggage එක නැති වුණොත් එහෙම හරි ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඔයාට පුළුවන් මෙන්න මේ ඉන්ෂුරන්ස් එක පාවිච්චි කරලා පොඩි ගාණක් ක්ලේම් කරගන්න. එතකොට යාළ ඉල්ලනවා මාස 3කට ඔයා ෆ්ලයි කරන දවසේ ඉඳලා ඉස්සරහට මාස 3ක් යනකම් ඔයාට travel insurance එකක් ඉල්ලනවා. එතකොට ඔයාට පුළුවන් ඒකත් හදාගෙන ඉදිරිපත් කරන්න. ඊට පස්සේ ආයි මම තව ડોකියුමන්ට් එකක් ඉදිරිපත් කළා. අනිත් එක තමයි මට හොස්ටල් අප්‍රූව් වෙච්ච ડોකියුමන්ට් එක. මොකද යාළ accommodation proof එකක් කිව්වා. accommodation proof එකට මම දුන්නේ මම හොස්ටල් එකට ඇප්ලයි කර මට හොස්ටල් එක හම්බෙනවා කියලා මගේ acceptance letter එකේ තිබ්බා. ඒ නිසා මම ඒකට වෙනම ડોකියුමන්ට් එකක් සබ්මිට් කළේ නැහැ. මම දුන්නේ ඒ acceptance letter එකේ මෙයාලා එක highlight කළා. මෙතන තියෙනවා මෙන්න මේ හොස්ටල් එක මට හම්බ වෙනවා කියන එක. VFS එකෙන් ඒක බාරගත්ත ඒ වෙනුවට. ඒතර අන්නේ ડોකියුමන්ට් එක තමයි මම බාර දුන්නේ. ඊට අමතරව මට කියන්න බැරි වුණා බර්ත් සර්ටිෆිකේට් එකේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එකක්. ඒකත් ඔයා ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකට ගිහලා සර්ටිෆයි කරගන්න ඕනේ. එතකොට ඒක තමයි ඔයා බාර දෙන්න ඕනේ. ඒතර ඔයාට ඒකයි තව එකේ කොපි එකකුයි තමයි බාර දෙන්න ඕනේ. ඒතර අන්නේ ડોකියුමන්ට් එක තමයි මම සබ්මිට් කළේ. ඊට පස්සේ ડોකියුමන්ට් වලට අනුව ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ ස්කෝලර්ෂිප් එක ගන්න සමහරලාට යාලා වීසා ඇක්සෙප්ෂන් ડોකියුමන්ට් එක ලෙටර් එකක් දෙනවා. ඒකට ඔයාට ඒ ડોකියුමන්ට් එක සබ්මිට් කළායින් පස්සේ ඔයාට වීසා වලට කිසිම ගාණක් ගෙවන්න ඕනේ නැහැ. නැත්තම් එහෙම එකක් නැත්තම් ඔයාට සිද්ධ වෙනවා ඒ ගාණ ගෙවන්න. ඒ ගාණ ගෙවුවයින් පස්සේ ඔයාලට හම්බෙන රිසිට් එකේ මම අර කිව්ව කෝඩ් එක තියෙනවා. ඒ කෝඩ් එකට යාලා එවනවා
ඔයාගේ අප්ඩේට් එක වෙනවා. ඊට අමතරව ඔයාලට පුළුවන් VFS එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ තියෙන ඔයාගේ නම්බර් එක එන්ටර් කරලා ඔයාගේ ප්‍රෝග්‍රස් එක බලන්න. ඔයාගේ වීසා එකේ ප්‍රෝග්‍රස් එක බලන්න පුළුවන්. එතකොට මෙන්න මේ කාලේ මම වීසා ඔක්කොම බාර දුන්නා. ඊට පස්සේ මම අර කිව්වා වගේ සතියකට පස්සේ මට ආවා ඉන්දියාවට ආවා කියලා. ඊට පස්සේ මම ඉන්ටර්විව් එකට ෆේස් කළා. ඊට පස්සේ එහෙම කරායින් පස්සේ ඔයාලට සමහර වෙලාවට ඊමේල් එනවා. ඒ කියන්නේ දැන් මගේ හොස්ටල් එක මට හරියටම තියනවාද කියලා එයාලා කන්ෆර්ම් කරගෙන තිබ්බා. හංගරි වල තියෙන යාළගේ ගවර්න්මන්ට් ඔෆිස් එකක් හරහා යුනිවර්සිටි එකත් එක්ක මම හිතනවා ඒක මොන හරි විස්තර හුවමාරු කරගෙන මොකද මට ආව ඒක ප්‍රූෆ් එකක් විදියට මෙන්නම ලෙටර් එකක් මට ආවා. මේ ඒක තිබ්බේ හංගරියන් ලැන්ග්වේජ් එකේ. ඒ නිසා මම හිතනවා ඒක ඉෂුව කරලා තියෙන්නේ හංගරි වලින් තමයි කියලා. ඒතර අන්නේ ඒක මටත් එයාලා මාවත් CC කරලා තිබ්බා. අන්නේ වගේ ඩොකියුමන්ට්ස් කීපයක් මට ආවා. ඒතර එහෙම ඉන්න ඩොකියුමන්ට්ස් ඔයාලා print කරලා තියාගන්න. මොකද ඔයාලා ඒ රටට ගියයින් පස්සේ ඔයාලට රෙසිඩන්ට් පර්මිට් එක ගන්නකොට අන්නේ ඩොකියුමන්ට්ස් වැදගත් වෙනවා. ඒතර ඔයාලා මේ ඩොකියුමන්ට්ස් කොහේ හරි සේව් කරලා එකතු කරලා ඔයාලා රට යද්දී අනිවාර්යෙන් මේ ඩොකියුමන්ට්ස් උත් ඔයාගේ ඩොකියුමන්ට් සෙට් එකත් එක්ක අරන් යන්න. එතකොට ඊට අමතරව ඔයාට එයාලා කියනවා පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක්. ඒක මම හිතනවා country wise depend වෙනවා ඇති කියලා. මට තිබ්බ එහෙම ෆොටෝස් දෙකක් අරන් එන්න. ඊපස්සේ ඒව දුන්නායින් පස්සේ එයාලා මගේ බයෝමෙට්‍රික්ස් data එක කියන්නේ finger print marks උයි මගේ ෆොටෝ එකක් අන්නේ ටික ඩොකියුමන්ට් අන්නේ ප්‍රූෆ් ටික කලෙක්ට් කරගත්තා. ඉතින් එතනින් මගේ වීසා එකේ බාර දීපු මම ඩොකියුමන්ට්ස් බාර දීලා එතනින් ඒ වැඩ ටික ඉවර වුණා. ඉතින් ඊට පස්සේ ඔයාට මේ කාලය ඇතුළත ඔයා හරියට මේ ඩොකියුමන්ට්ස් බාර දුන්නා නම් ඔයාට වීසා එක ග්‍රාන්ට් වෙනවා මාස එකමාරක් ඇතුළත ඒක වෙන්න පුළුවන්. මොකද අපි ඉන්දියාව වලට ගිහින් ඒක කරගන්නේ. එතකොට පොඩි කාලයක් ගත වෙනවා. දෙන්න. ඒතර මෙන්න මේ කාලය ඇතුළත ඔයාගේ වීසා ඔයාගේ පාස්පෝර්ට් එක අනිවාර්යෙන් ඔයා ගාව නෙමෙයි තියෙන්නේ ඉන්දියන් එම්බසි එක ගාව තමයි ඔයාගේ ඩොකියුමන්ට් එකත් එක්ක යාලා හෙට යවනවා. ඒතර මේ කාලේ ඔයාගේ අතේ ඔයාගේ පාස්පෝර්ට් එක නැහැ. ආයි ඔයාගේ ඔයාට හම්බෙන ඩිසිෂන් එකත් එක්ක තමයි ඔයාට එන්විලොප් එකක් විදිහට තමයි සේරම ඩොකියුමන්ට්ස් ටික ඔයාට ආයි හම්බ වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලගේ බැචලර් සර්ටිෆිකේට් එක ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ ඔරිජිනල් සර්ටිෆිකේට් සබ්මිට් කරන්න. මොකද එයාලා ආයි ඒක ඔයාට එවනවා. එතකොට ඒ ටිකත් එක තමයි ඔයාගේ පාස්පෝර්ට් එක ආයි එවන්නේ. ඒකේ ඔයාගේ වීසා එක අප්‍රූව් කරලා වීසා එක සීල් කරලා තමයි ඔයාට එවන්නේ. එතකොට මොකක් හරි ඩොකියුමන්ට් එකක් අඩු වෙලා තියෙනවා නම් ඔයාගේ වීසා එක රිජෙක්ට් වෙන්න පුළුවන්. හැබැයි මම හිතනවා ස්කෝලර්ෂිප් එකක් ග්‍රාන්ට් වෙලා තියෙනවා නම් මොකද ඔයාට විශේෂ අවස්ථාවක් ඒක. එතකොට ගොඩක් වෙලාවට 99.99%ම මම හිතනවා කාගේවත් වීසා රිජෙක්ට් වෙන්නේ නැහැ කියලා. එතකොට එයාලගේ ඔයාගේ ඩොකියුමන්ට්ස් වල මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් එයාලා ඒක ඇඩිෂනල් ඩොකියුමන්ට් එකක් විදිහට හොයගෙන ඉල්ලනවා. නැත්නම් ඔයාගේ ඉන්ටර්විව් එකට ගියයින් පස්සේ ඔයාට කියනවා මෙන්න මේ ඩොකියුමන්ට්ස් මදි ඒ ටික සබ්මිට් කරන්න කියලා. ඒ නිසා එහෙම වීසා රිජෙක්ට් වෙන්නේ නැහැ. මොකද මම එහෙම මාත් එක්ක තව ළමයි ඉරාස්මස් මුන්ඩුස් එකෙන් ළමයි ඔක්කොම 25ක් අපි 25 දෙනෙක් රටවල් එක රටවල් වලට ඒ හැමෝම ඒ ළමයි කාගේවත් වීසා හැම රිජෙක්ට් උනේ නැහැ. ඒ නිසා ඔයාලා වීසා ඇප්ලයි කරද්දී හරියට ඩොකියුමන්ට් ටික බලලා සබ්මිට් කරන්න. ඒවම එයාලා කියන ඩේට් එකට යන්න. ඔයාලට ඒ ඩේට් එකට ඩොකියුමන්ට්ස් හදාගන්න බැරි වුණොත් එහෙම. ඔයාට හැබැයි තව ඔයා දැන් මේක මාස එක තමයි මම කියන්නේ ඔයා කලින්ම ප්‍රොසෙස් එක පටන් ගන්න කියලා. ඔයාට බැරි නම් ඔයා ඒ දවසේ නොගින් ආයි ඔයාට ඩේට් එකක් රික්වෙස්ට් කරන්න පුළුවන් අපොයින්ට්මන්ට් ඔයාගේ වීසා ඩොකියුමන්ට්ස් ආයි බාර දෙන VFS එකට. ඉතින් ඔයාට ඒ වගේ දෙයක් කරන්නත් පුළුවන්. හැබැයි මම ඒක හරියටම දැනන් හිටියේ නැහැ. එimhe මට ආයේ ඩේට් එකක් රික්වෙස්ට් කරන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි මට අර පොලිස් ක්ලියරන්ස් රිපෝට් එක සර්ටිෆයි කරගෙන බාර දෙන්න බැරි වුණේ. ඊට පස්සේ තමයි මම දැනගත්තේ මම එදාට නොගියොත් මට ආයි ඩේට් එකක් රික්වෙස්ට් කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලා ඒ වගේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා ක්ලියර් කරගෙන හරියට වීසා එක බාර දෙන්න. මොකද අපිට ඉන්දියාවට යන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. එයාලා ඔක්කොම ඔන්ලයින් තමයි කරන්නේ. ඉතින් ඒ නිසා ඒව හරියට බලද්දි හැබැයි VFS කියනොත් එයාලා හරියට හැමදේම බලලා කිසිම ප්‍රශ්නයක් නැති වෙන තමයි ඔයාගේ ඩොකියුමන්ට්ස් එකෙන් බාරගන්නේ. ඉතින් ඔයාලා මේ වීසා ප්‍රොසෙස් එක අතරතුරදී මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාගේ අපි හිතමු ඔයාගේ වීසා එක පරක්කුයි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කෙලින්ම ඒ ඉන්දියන් එම්බසි එකට ඔයාගේ අර හම්බ වෙච්ච නම්බර් එකත් එක්ක මේල් එකක් දාන්න. මෙන්න මෙහෙම මම දාලා මෙච්චර කාලයක්
මේකේ මට කිසිම ආරංචියක් ආවේ නැහැ. ඒ වගේ ඊමේල් එකක් දාන්න පුළුවන්. මොකද මම එහෙම කළා. එයාලා ඒකට ඇත්තටම රිප්ලයි කළා. ඊට අමතරව ඔයාට කරන්න පුළුවන්. ඊට අමතරව මගේ ප්‍රෝග්‍රෑම් එකේ කෝඩිනේටර් එයාත් මේල් දාලා නිතරම එයාව අප්ඩේට් කරන්න කියලා කිව්වා අපේ වීසා ප්‍රොසෙස් එකේ ප්‍රෝග්‍රස් එක ගැන. එතකොට මම එයාට කිව්වා මම මෙහෙම දාලා මේ කාලේ තමයි මම දැම්මේ. තාම මට මේක ආවේ නැහැ. එතකොට එයා මං වෙනුවට අපේ ප්‍රෝග්‍රෑම් එක වෙනුවෙන් ඉන්දියන් එම්බසි එකට මේල් එකක් දැම්මා. මෙන්න මෙයාට ෆුල් ස්කෝලර්ෂිප් එකක් තියෙනවා. මෙන්න මෙච්චර ගාණක ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට මෙයාට වීසා එක ග්‍රාන්ට් කරන්න කියලා. ඒතර අන්න ඒ වගේ දේවල් ඔයාට සපෝට් එකක් තියෙනවා කියලා මම හිතනවා. ඉතින් ඔන්න ඔහම තමයි මගේ වීසා ප්‍රොසෙස් එක ගැන ගියේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක දැන් වීසා ඇප්ලයි කරන්න බලාගෙන ඉන්න ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් හිතනවා මේ මම මේ අද කතා කරපු දේවල් ටික ඔයාලට වැදගත් වෙයි කියලා. ඔයා වීසා ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් හරි ඉස්සරහට එහෙම අදහසක් තියනවා නම් හරි මම හිතනවා මම මේ කියලා දීපු කරුණු ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් මම වීසා ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න ගැන කතා කරන්න වෙනම වීඩියෝ එකක් අරගෙන ඉන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් ඔයාට මේක ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. තව ඔයාගේ යාළුවෙක් කවුරු හරි ඉන්නවා නම් එයා වීසා ප්‍රොසෙස් එකට ලෑස්ති වෙනවට පුළුවන් මේ වීඩියෝ එකත් එක්ක ෂෙයා කරලා. එයා මොකද එයාට ඒක උදව්වක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ආයිම වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.